ආයුබෝවන් සැන්ඩැකියා පියසින් අපි ඊටාම පහසු ගවුමක් මසා ගන්න ආකාරය බලමු. මම මේකට පොඩි අත් දෙකක් දානවා. ඔගොල්ලන් මේ සඳහා ගන්න අඟල් 60 පළල රෙද්දෙන් මීටර 1මාරක් ගන්න. මීටර 1මාරක් ගත්තාම ඔයගලන් ටිකක් අත දිගට දා ගන්නත් පුළුවන්. නමුත් මම ගත්තේ මීටර 1.5යි. ඒ කියන්නේ මට කුඩා අතක් දා ගන්න පුළුවන්. මේ ඉතුරු වෙන රෙද්දෙන් මම අරන් තියනවා අඟල් 60ක් පළල රෙදි මීටර 1.5 මේ අඟල් 60 පළල රෙද්ද දෙකට නවලා තියෙනවා. මෙතන නැම්ම. ඒක එතකොට අඟල් 30ක් එනවා. මම ඒක නැවත දෙකට නමලා තියෙනවා. එතකොට මේ කොටසක් වෙන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට අඟල් 15යි. 15ක කොටස් 4ක් තියෙනවා. මෙතන තමයි සම්පූර්ණ නැම්ම තියෙන්නේ. මෙතන තියෙනවා බලවාටි දෙකක්. මෙතන එක නැම්ම. සම්පූර්ණ නැම්ම තියෙන පැත්තෙන් තමයි මම රෙද්ද කපන්න හදන්නේ. බලන්න නැම්මට තියෙන ඇඳුමක් ඉදිරියේ පළල නැහැ. මම මෙයාගේ මූලික උරේස අඟල් 16ක් කියලා තමයි අරන් තියෙන්නේ. මූලික උරේස අඟල් 16ක් නම් එකක් අඩු කරලයි අපි මේ ඇඳුම මහන්නේ. එහෙනම් 15ට තමයි ඇඳුම මහන්නේ. උරේස 15යි දෙකට බෙදුනාම 7මාරයි. මැහුම් වාසි භාගේ මම 8ක් ලකුණු කරනවා. මෙතනින් මම අඟල් 1මාරක් පාත් කළා. නැවත නැම්ම රේඛාවේ උඩ කෙරවලේ ඉඳලා ඒ ලක්ෂයට යා කළා. බලන්න ඕනේ දැන් මේ උරහිස් රේඛාව මේක ඒකේ 8 තියනවද කියලා. 15 දෙකට බෙදුනම 7මාරයි භාගේ 8 ලකුණු කරනවා. උරහිස ඇඳලා ඉවරයි. ඇඳුමේ උස ලකුණු කරන්න අපි දන්නවා. උරහිසේ මෙහිම හරහට අඟල් 3ක් ලකුණු කරලා එතන ඉඳලා අපි ඉන දක්වා උසට මැහුම් වාසි භාගයකුත් එක්ක සාමාන්‍යයෙන් 15ක් ඇති. 15යි භාගේ 15මාරයි. ඔයගොල්ලෝ ඉන දක්වා උස මැනලා ගන්න. සාමාන්‍යයෙන් අඩි 5යි ඒ වගේ උස කෙනෙකුට 5යි 2ක් 5යි 3ක් ඔයගේ කෙනෙකුට ඉන දක්වා උස අඟල් 15යි මැහුම් වාසි භාගේ 15මාර ගත්තාම හරි. මම මේක ඉන රේඛාව හැටියට ගන්නවා. මම ඇඳුමේ සම්පූර්ණ උස 42මාරක් විදිහට ගන්නවා. උරහිස් මූටුවට භාගේ වාටියට අඟලයි 44ක් වෙනවා. එතකොට ඇඳුමේ උස ලකුණු කරන්නේ අර ඉන දක්වා උස ලකුණු කරා වගේ 3 ඉඳලා මේ උරහිස් රේඛාවේ 3 ලකුණු ලක් කරපු ලක්ෂයේ ඉඳලා උස ගන්න. මම 44ක් ලකුණු කරනවා. මට ගන්න පුළුවනොත් 44ක් තමයි. ඔයගලන්ට මීට වඩා දිග ගන්න ඕන නම් ඔයගලන්ට පුළුවන් සෙන්ටිමීටර් 1මාරක් අරගෙන තව උස වැඩි කරලා ගන්න. දැන් බලන්න මම අත්කට අඳින රේඛාව ඇඳ ගන්න හදන්නේ මෙයාගේ උරහිස ලකුණු කරලා තියෙනවා මෙතන 8ක්. ඔය 8ම මම පහතට ලකුණු කරනවා. ලකුණු කරලා හරහට ඇඳ ගන්නවා අත්කට අඳින රේඛාව. එයාගේ පපුවට 36යි 4ෙන් බෙදුනහම 9යි. මං අඟල් 1මාරක් එකතු කරනවා මැහුම් වාසි සහ බුර්ල සඳහා. එතකොට 10මාරක්. පළුවක මින්ම එනවා 10මාරක්. අත්කට ඇඳ ගමු.
උරහිස් කෙරවලයි රැඟල් රේඛාවටයි කෙලින් දුර බලලා මැද ලක්ෂය ලකුණු කරගන්න. මැද ඉඳලා භාගයක් ඇතුළට ලකුණු කරලා ඒ භාග්‍ය ලක්ෂී උරහිස් කෙරවලයි යා කළා රැඟල් රේඛාවට දික් කළා. අතක් දාන්න හදන ඇඳුමක් මේ කෝණේ ඉඳලා අඟලක් විතර උඩට ලකුණු කරලා අත්කට ඇඳ ගන්න. දැන් අපි ඇඳුම් කීපයක්ම කරපු නිසා අත්කටවල් ඔයගොල්ලන්ට ලස්සනට ඇඳ ගන්න පුළුවන්. ඊට පස්සේ මම ඉනවට ප්‍රමාණයක් මේ ගවුමේ ගන්නෙ නෑ. මම ඉන හැඩට මහන ගවුමක් මේක. මම ඉනවට ගන්න නැතුව රැඟල් දිග, ඒ කියන්නේ පළුවක මිම්ම තියෙනවා 10 මාරක්. ඒකෙන් මම අඟලක් අඩු කරනවා. 9 මාරයි. මේ ක්‍රමයට ගත්තාම ඕගලන්ට ඇඳුම ඇඟ හැඩට මහ ගන්න පුළුවන්. ඉනවට මිම්මක් අවශ්‍ය වෙන්නේ නැහැ. ටිකක් බුරුලට ඕන නම් ඔයගලන්ට අඟලක් නෙමෙයි පළුවක මිම්මේ අඟල් භාගයක් අඩු කරලා ලකුණු කරගන්න පුළුවන්. මම අඟල් එකක්ම අඩු කළා. මම හැමදාම කියන දෙයක් තමයි මෙහෙම කෙලින් ඉරට ඇඳුම් කපන්න එපා. මෙන්න මේ වගේ පොඩි හැඩයකට ඇඳුම් කපන්න කියලා. අඳින්න ඕනේ නැහැ. ඔයගොල්ලන් කපනකොට අතහුරුවටත් ඕක කරගන්න පුළුවන්. ඊළඟට බලන්න ඇඳුමේ වාටිය අදාගන්න හැටි. මම ඒ ලයින් හැඩයට තමයි මේ ගවුම ගන්නෙ. මෙතන තියෙනවා අඟල් 15ක්. 15ටම මම හැඩ ගන්නවා. ඔයගොල්ලන්ට පුළුවන් මෙතන ඉඳලා මෙහෙම කෙලින් රේඛාවක් මෙතෙන්ට ඇඳලා හැඩ කරගන්න. මෙහෙම ටේප් එක තිබ්බා මේ කෙරවලටම ඇඳ ගන්න. අඳිනකොට පොඩි කෙලින් රේඛාවට නෙමෙයි මේ වගේ පොඩි පේනවනේ අතේ හුරුවට මම අඳින හැටි. ඔන්න ඔය වගේ හැඩයකට ඇඳ ගන්න. කෙලින් රේඛාවක් නෙමෙයි. මෙන්න මේ බලන්න නැවතත් මේ වගේ හැඩයකට මම ඇඳගත්තා රේඛාව. දැන් ඕගොල්ලන් මෙතනින් මේ වාටියෙන් අඟල් භාගයක් විතර උඩට ලකුණු කරලා මේ මැද ඉඳලා මේ වගේ පොඩ්ඩක් හැඩ ආකාරයට කැපෙන්න. දැන් අපි මේකේ කර සාදා ගමු. හරවට ප්‍රමාණය 13, 14, 15, 16 ඕන කෙනෙකුට මේ කර ප්‍රමාණය ඇති. මම හරස් මිම්ම ලකුණු කරනවා අඟල් 3යි කාලක් 3මාරක් වගේ. 3මාරක් ගන්න පුළුවන්. මම 3යි කාලයි ගත්තේ. 3 ඉඳලා මම ගන්නවා අඟල් 6ක් 15ට. නමුත් අඳින්නේ අර 3යි කාලේ ඉඳලා මෙතෙන්ට මම 6 ගත්ත කොටස කැපෙන්න අඳිනවා. මම ඔයගලන්ට U-neck එක, V-neck එක, boat neck එක කියලා දීලා තියෙනවා. දැන් අපි බලමු sweetheart neck එකක් කරගන්න හැටි. sweetheart neck කීපයක්ම තියෙනවා. මම මෙතෙන්දි ගන්නේ මෙතනින් අඟල් 1මාරක් උඩට ලකුණු කරලා මෙන්න මේ ආකාරයට රේඛාවක් අඳිනවා. ඊළඟට පේනවා මේ වගේ ස්වීට්හාර්ට් කරක් තමයි මම දාගන්න හදන්නේ. ඇඳුමේ ඉදිරිපස සහ පිටිපස කොටස් දෙකම මම එකට කපන්න හදන්නේ. එතකොට අපි පිටිපස්ස කරත් ලකුණු කරගන්න ඕනේ. පිටිපස්ස කර මේ ඉදිරිපස කර පිටිපස්ස කර අඟල් 1මාරක් ලකුණු කරලා මෙන්න මේ ආකාරයට ඇඳ ගන්නවා. මම කපද්දි කියන්නම් කොහොමද ඉදිරිපස පිටුපස වෙන් කරලා කපා ගන්න කියලා. දැන් අපි ඉස්සෙල්ලා කපන්නේ පිටුපස කර. කර කිපුවා උරහිස
මෙතෙන්ට කට් එකක් දෙනවා. දැන් අපි යට ඉඳන් කපාගෙන ඉන්නවා. අපිට මෙතන වාටියේ කපන්න එච්චර දෙයක් නැහැ. පෙත්තේ ඇද ඇරලා තියෙන්නේ. බලන්න කපන හැටි. මෙන්න මේ මැදක් හරිය ඉඳන් මම හැඩ කරලා අඟල් භාගෙ හැඩයකට කපා ගන්නවා. ඔයගොල්ලන්ට දැන් පැහැදිලි හැඩි. ඊළඟට මම අංශයේ කොටස් කපා ගන්නවා. ඇඳගත් රේඛා වලින්ම කපා ගන්න ඕනි. බලන්න මම මෙතන ටිකක් වක්‍රව වගේ කපා ගන්නෙ. මෙතනත් චූටි හැඩයකට කපා ගන්න. පේනවනේ ගවුමේ හැඩි. අත්කට කපා ගන්න. දැන් මම මෙතනින් යට කොටස අයින් කරනවා. දැන් මෙතන ඉදිරිපස හා පිටුපස දෙකම එකට කැපුවා. මම මෙන්න මේ කොටස අයින් කරගන්නවා. මගෙන් කීප දෙනෙක්ම අහලා තිබ්බා මේ වගේ රෙදි කොහොමද කොහෙන්ද ගන්නෙ රෙදි ලස්සනයි කියලා. ඔයගලන්ට පිට කොටුවට ගියාම ඔය දෙවෙනි හරස් රෙදි තුන්වෙනි හරස් රෙදි වගේ තැන් වලින් ආඩු මිලට මේ වගේ රෙදි ගන්න පුළුවන්. දැන් බලන්න කර කපනවා ස්වීට් හාට් කර. කර පෙන්නන්න. මේ පැත්තෙන් පැහැදිලි ඇති. නැත්නම් මම කන පිටපැත්තෙන් පෙන්නන්නම්. මේ තියෙන අපේ ස්වීට් හාට් කර. ඊළඟට අපි මේකට අතක් කපා ගන්න ඕනේ. දැන් අතට මට තියෙන්නේ අර ඇඳුම කපලා ඉතිරි කොටස්. ඕගොල්ලන්ට එහෙම කොටස් වලින් කපා ගන්න බෑ කියලා හිතෙනවා නම් රෙදි ප්‍රමාණය ටිකක් වැඩි කරලා ගන්න. දැන් අත සඳහා මම මේ අත්කට මැනලා ගන්නවා. මගේ අත්කට තියෙනවා මෙතන 9 මාරක්. 9 මාරෙන් මගේ උරහිස් මූට්ටුවට භාගයක් යනවා. එහෙනම් මට ඉතුරු වෙන්නේ 9යි. ඒ 9 මතක තියාගෙන තමයි මම අත හදන්නේ. දැන් මම අත් දෙක කපන්න හදන්නේ. මට ඇඳුම කපලා ඉතුරු වෙච්ච රෙදි කොටස් වලින් මේ වගේ නැම්මඩ තියෙන කොටසක් හම්බ වුණා. ඒ වගේම මේ වගේ බලවාට ඉඳ තියෙන කොටස් දෙකකුත් තියෙනවා. නැම්මඩ තියෙන කොටස අරගෙන දැන් මට අත් දෙකටම රෙදි තියෙනවා මෙතන. මේක අතකට උඩ තියෙන එක අතකට. මෙයාගේ මූලික උරහිස 16යි. 16කට වගේ මේක ගන්නවා. 16ක් 17ක් ගත්තත් කමක් නැහැ. 16කට ගත්තා. අරගෙන මේක සමානව මෙහෙම දෙකට නැමුවා. දැන් මේ විදිහට තමයි මෙහෙම නැමුවොත් තියෙන්නේ. මම නැම්ම මගේ පැත්තට ගත්තා. මේක යට වාටිය ලෙස මම ගන්නෙ. ඊළඟට මම මෙතනින් රේඛාවක් ඇඳගන්නවා. ඔයගොල්ලන්ට මේ කොටස් කපා දාගෙන ඉන්නත් පුළුවන්. රේඛාවක් ඇඳලා පැහැදිලි නැත්නම් මම කපලා පෙන්නන්නම්. මෙතන තමයි
යටින් තියෙන කොටස ඔන්න ඔය වගේ ප්‍රමාණයකට තියෙන්නේ. මම ඊට පස්සේම කපනවා. ඊළඟට දැන් මම බලනවා මට අත දිග කොච්චරද ගන්න පුළුවන් කියලා. මෙතන තියෙන්නේ අඟල් 4.5යි මැහුම් වාසි ඔක්කොම එක. මම මේ 4.5න් උඩට අඟල් එකක් ලකුණු කරනවා. ඉතිරි ප්‍රමාණය ඔයගොල්ලෝ හොඳට බලන්න උඩට අඟල් එකක් ලකුණු කළා. ඉතුරු 3.5 දෙකට බෙදුවා. 1.3. ඔය රේඛාවල් මම ඇඳ ගන්නවා. මෙයාගේ ඇඳුම කපපු උරහිස පහදවයි දෙකට බෙදුනහම 7.5. මෙහෙම රේඛාවක් ඇඳගෙන මේක සමාන කොටස් දෙකකට බෙදලා උඩින් උඩට භාගයයි යටින් යටට භාගයයි වෙන විදිහට ඇඳගන්න. දැන් මේ වක්‍රය මනින්න. වක්‍රය මැන්නහම මට එන්නේ 8යි. මම ඕගලන්ට කිව්වා අත්කට මැන්නහම 9.5ක් ආවා. උරහිස් මූට්ටුවට භාගයක් ගියාම 9ක් මෙතෙන්ට ගන්න ඕනේ. ඒක මතක තියාගන්න කියලා. ඉතින් 8යි තියෙන්නේ. මම තව වැඩිපුර අඟලක් මට අවශ්‍යයි. දැන් ඉතින් මම ගානට තියාගෙන තියෙන්නේ. ආයි රේඛාව ඇඳලා සමාන කොටස් දෙකකට දාලා ආයි වක්‍රය ඇඳලා මම 9ට සමාන කර ගන්නවා. ඒ කියන්නේ ඇඳුමේ අත්කටට මේ හදන අත්කට සමාන කළා. මෙයාගේ අත දිග 3.5ක් ගත්ත තැන අගවට එනවා අඟල් 11ක්. 11 දෙකට බෙදුනහම 5.5යි. මම තව අඟල් 2ක් විතර, ඒ කියන්නේ 6.5යි 7.5ක් වගේ ගන්නවා. එහෙම නැත්නම් ඔයගලන්ට 1.5ක් එකතු කරලා ගන්නත් පුළුවන්. තාක වට ප්‍රමාණය දෙකට බෙදන්න තව අඟල් 2ක් හෝ 1.5ක් එකතු කරලා ලකුණු කරලා යා කරන්න. දැන් මම මේ අත කපා ගන්නවා. එන්න කට් එකක් දාගන්න. අත් දෙකම තියෙනවා. ඒක නිසා දෙතෙන් බලන්න මෙතෙන් කපා ගන්න ඕනේ. අපි අත් දෙක වෙන් කර ගන්න. මේ තියෙන්නේ එක අතක්, මේ තියෙන්නේ අනිත් අත. එතකොට මම රෙදිමීටර් 1.5න් මේ එකතුන් කපා ගත්තා. ඉතිරි කොටසින් ඔයගලන්ට කර පටි, ඒ කියන්නේ බයස් කපා ගන්න පුළුවන්. කපාගෙන මේ ඇඳුමේ කරට අල්ල ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගලන්ට පුළුවන් මේ ගවුමට පේසිමක් කපලා අල්ලලා මහ ගන්න. ඔයගලන් දන්නවා මුල් පාඩම් වල මම කියලා දීලා තියෙනවා කරට පේසින් කපන හැටි. මම මේකට බයස් එකක් තමයි අල්ලගන්න හදන්නේ. මේ වගේ හැඩයට බයස් කපලා, ඒ කියන්නේ කරනාකාර පටි කපලා මූට්ටු කරලා අල්ලගන්න. දැන් මම චුට්ටක් මහන හැටි කියලා දෙන්නම්. ඇඳුමේ ඉදිරිපස හා පසුපස උරහිස් මූට්ටු කරගන්න. උරහිස් මූට්ටු කරගන්න. මේ පැත්තෙත් උරහිස් මූට්ටු කරගන්න. මම හැමතිස්සෙම කියන ඕගලන්ට ඇඳුමක උරහිස් මූට්ටු කරනකොට කර පැත්තේ ඉඳලා තමයි උරහිස මූට්ටු කරගෙන යන්නේ මේ ආකාරයට. මේ පැත්තට මේකට කර්ණාකාර පටි කපලා අල්ලගන්න. එහෙම නැත්නම් ඕගොල්ලෝ මේකට පේසින් කපලා අල්ලගෙන කර මහ ගන්න.
ඊට පස්සේ ඔයගලන්ට තියෙන්නේ මේ අත් අල්ල ගන්න. අත ඉතින් සමානව තියෙනවා වාටිය මහලා අත අල්ල ගන්න. දෙපැත්ත මහන්න, ඒ කියන්නේ අංශය මහ ගන්න. වාටිය නමලා මහ ගන්න. ඊටාම පහසුවෙන් මහ ගන්න පුළුවන්. ඒ ලයින් හැඩැති පොඩි අතක් ආපු ගවුමක් තමයි අපි අද කරේ. සෑන්ඩකියා පියසට පැමිණි ඔබ සැමට ස්තුතියි. ඔබගේ දැනුම වැඩි කර ගැනීම සඳහා අපේ Facebook පිටුව හා එක්වන්න.